සුබ දවසක් යාළුවනේ. ඉතින් මං අද පඳුරු බෝංචි ටිකක් වගා කරගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ පඳුරු බෝංචි බීජ. මේවා වෙළඳ පොලේ ගන්න තියෙනවා. මං දැන් මේ පැකට් වල මේ ටික හිටව ගන්න තමයි හදන්නේ. මම මේ එක පැකට් එකකට බීජ දෙක ගානේ තමයි දාගන්නේ. මෙන්න මේ ගානට බීජ දාලා පස් වලින් යට කරගන්න ඕන. පඳුරු බෝංචි වලට ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ. ඉතින් මේ 16x16 කවර වල අපිට බීජ දෙක ගානේ හිටව ගන්න පුළුවන්. ඉතින් මම මේ බීජ ටික මේ පැකට් වලම මෙන්න මේ විදිහට තවන් දා ගන්නවා. දවස් දෙක තුනක් වගේ යනකොට අපිට මේවා පැලවිලා තියෙනවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අනිත් බීජ වගේ නෙවෙයි මේවා දවසින් දෙකෙන් ඉක්මනට පැලවෙනවා. මේ පැකට් වල තෙතමනය තියාගන්න ඕන හින්දා දවසට එකපාරක් විතර අපි වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්න ඕන. සතියක් විතර ගියාට පස්සේ පැල ටික මෙන්න මේ ගානට වගේ ලොකු වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මම නම් මේ කාලෙදී ගොඩක් පොහොර මොකුත් දාගන්නේ නැහැ. ඒ වුණාට කොම්පොස්ට් පොහොර ටිකක් දාගන්න තියෙනවා නම් හොඳයි. ඔන්න ඉතින් මගේ බෝංචි පැල ටික දවස් 10ක් විතර යනකොට මෙන්න මේ විදිහට ලොකු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මගේ පැල ටිකට මාසයකටත් වඩා වැඩි. දැන් මේ වගේ මල් පිපිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේවා බෝංචිවල් වගේ ගොඩක් දිගට වැවෙන්නේ නැහැ. අඩි 2ක් 3ක් විතර උසට තමයි වැවෙන්නේ. ඉතින් මේ ගහ කඩන් වැටෙන හින්දා පොඩි ආධාරකයක් හිටව ගත්තාම ඇති. මම අද මේවට පොහොර ටිකක් දාගන්නවා. ඉතින් පොහොර දානකොට මෙන්න මේ විදිහට පැලේ වටේට මුල්ලු කරගෙන තමයි පොහොර දාන්න ඕන. මේ තියෙන්නේ එළවලු පොහොර. මේවා වෙළඳ පොලෙන් එළවලු පොහොර කියලා ඉල්ලන්න ගන්න පුළුවන්. මේවා ග්‍රෑම් 10ක් විතර අපි මේ මුල්ලු කරගත්ත ගහ වටේට දාගෙන පස් වලින් වහගන්න ඕන. ඉතින් යාළුවනේ දවස් 35ක් 40ක් වගේ යනකොට අපිට මේ වගේ කරල් කඩා ගන්න පුළුවන් ප්‍රමාණයට මේවා ලොකු වෙනවා. මම අද මගේ ගස් ටිකේ බෝංචි කරල් ටික කඩා ගන්නවා. ඉතින් මේවා බෝංචි කරල් කඩා ගන්න ප්‍රමාණයට ලොකු වෙලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මගේ ගස් ටිකෙන් කඩාගත්ත බෝංචි. තව ගොඩක් කරල් කඩා ගන්නත් තියෙනවා. වැඩි වියදමක් නැතුව හරි ඉක්මනට අස්වැන්න ගන්න පුළුවන් වගාවක් තමයි මේ පඳුරු බෝංචි කියන්නේ. ඉතින් ඔයාලත් try කරලා බලන්න.